මේ දිනවල කවුරුත් කතා කරන මිස්ටර් කොත්තු කෑම ව්‍යාපාරයේ අයිතිකරු විසින් පුද්ගලයෙකුට පහර දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කරන බව තොරතුරු වාර්තා වෙනවා. ඉතින් මිස්ටර් කොත්තු කෑම ව්‍යාපාරයේ කඩේක තිබූ CCTV කැමරාව මගින් දර්ශනය වන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය හරහා ප්‍රදර්ශනය වීමෙන් අනතුරුව තමයි මෙම තීරණය අරගෙන තිබෙන්නේ. ඉන්පසු එම කෑම ව්‍යාපාරයේ පහර කෑමට ලක් සේවකයා විසින් සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදා හැර තිබෙනවා. ඉතින් ඒ වගේම මෙම ව්‍යාපාර ජාලයේ හිමිකරු වන විරාජ් වික්‍රමනායක විසින් Tamanට කලිනුත් මේ වගේ පහර දුන් බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා. ඒ වගේම එම වීඩියෝවේ පැහැදිලිවම සටහන් වෙනවා විරාජ් වික්‍රමනායක විසින් ඔහුට පරුෂ වචනෙන් බැන වදින අයුරු. ඒ වගේම එම ව්‍යාපාරයේ ටාගට් කවර් නොකරයි කියලා තමයි ඔහු මේ විදිහට එම සේවකයාට බැන වදින්නේ. අතිවිශාල ව්‍යාපාර ජාලයක් වන මිස්ටර් කොත්තු ව්‍යාපාර ජාලයේ සේවය කරන සේවකීන් රට පුරා විසිරී සිටින සේවකීන් වනවා. ඒ වගේම ඉතාමත් දුෂ්කර ප්‍රදේශවලින් සේවයට පැමිණි මෙම සේවකින්ට විරාජ් වික්‍රමනායක විසින් සලකන අයුරු සමාජ මාධ්‍ය හරහා ප්‍රදර්ශනය වීමෙන් ඔහු ගැන යම් කතිකාවක් පැතිරී තිබෙනවා. එසේ නමුත් ඉන්පසු විරාජ් වික්‍රමනායක විසින් සජීවී වීඩියෝවක් මගින් සමාජ මාධ්‍ය හරහා නැවතත් ඔහු ගැන හොඳ ප්‍රතිරූපයක් මවා ගැනීමට කටයුතු කර තිබෙනවා. නමුත් ඔහු ගැන සමාජ මාධ්‍ය හරහා මේ ලැබුණු වීඩියෝව මගින් ඔහු විසින් සේවකයන්ට සලකන ආකාරය ප්‍රසිද්ධියේම ප්‍රදර්ශනය වීම නිසාවෙන් ඔහු දැඩි අර්බුදකාරී ගැටලුවකට මුහුණ දී තිබෙනවා. කෙසේ නමුත් මීට පෙර මිස්ටර් කොත්තු සේවා ජාලයේ සේවය කරන සේවකීන් සමග ඉතාමත් සුහදව කටයුතු කරන වීඩියෝ වගේම ඔවුන් සමග ගිය විනෝද චාරිකා පවා වීඩියෝ ගත කරමින් සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමට දැන් කටයුතු කර තිබෙනවා. නමුත් ඊට පෙර සේවකයාට සැලකූ ආකාරය සම්බන්ධයෙන් පොලිසිය නීතිමය පියවර ගන්නා බවට තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඒ වගේම ඉදිරියේදී ඔහුව අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් පොලිසිය වාර්තා කරනවා. ඉතින් මේ ගැන ඔයාලගේ වටිනා අදහසත් පහලින් කමෙන්ට් එකක් විදිහට ලියාගෙන යන්න. ඒ වගේම මේ වගේ අලුත් තොරතුරු දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.